විශේෂයෙන්ම අදිසියෙන්ම මේ අපේ දීවර අමාත්‍යාංශ ඇටියට මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ විශේෂ කරුණු කීපයක් අපේ දීවර ජනතාවට දැනුවත් කිරීම සඳහා තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ. ඒ මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන් අපේ පුත්තලම් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගියාන් මහතාත් මේ මේකට සහභාගී වෙනවා. විශේෂයෙන්ම අපි දෙදින මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම කියාගන්න ඕන එක තමයි අද අපි කවුරුත් දන්නවා අපේ දීවර ජනතාවත් දන්නවා පොදුවේ රටේ ජනතාවත් දන්නවා අද ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වය කොහොමද කියන එක අපි දන්නවා. ඒ තත්ත්වය රාම අද වෙනකොට මේ ලෝක පුරාම නොසුන්සාකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. අන්න ඒ තත්ත්වයන් යටතේ දැන් පොඩි සමහර ප්‍රදේශවල මේ සමහර රටවල් වල විශේෂයෙන්ම ගත්තට පස්සේ නොසුන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. අන්න ඒ පිළිබඳව අපි ගත්තට පස්සේ අපි ආණ්ඩුවක් හැටියටත් රටක් හැටියට ගත්තට පස්සේ මෙන්න මේ වගේකින් ඍජු බලපෑම් සවමත් අපිට එල්ල වෙන්නේ නැහැ කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ඇයි අපි ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක. නමුත් අපි සියලු දෙනාට අපේ දීවර අමාත්‍යාංශය හැටියට අපි ගැලුවොත් දීවර අමාත්‍යාංශේ අපිට අපේ දීවරයන් මූදු තීරය ගත්තට පස්සේ ජාත්‍යන්තර මූදු තීරයේදී ගිහිල්ලා මාළු අල්ලනවා. තවමත් ඒක අපේ නෝමලි සුපුරුදු ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ඒ සුපුරුදු ක්‍රියාවලිය ගත්තට පස්සේ දැන් මේ මොහොත වෙනකොටත් අපේ මූදු සීමාවෙන් එයා බෝට්ටු 2000කට වැඩි බෝට්ටු අපි මාළු අල්ලන නැත්නම් එදිනෙදා දෛනික කටයුතු කරන ක්‍රියාවලියක් සිද්ධ වෙමින් තියෙනවා. නමුත් අපි දැක්කේ තමයි පෞද්ගලික දවස්වල ඇතිවෙච්ච සිද්ධීන් එක්ක තමයි අපි මේ ගැන අපි වැඩි සැලකිලිමත් වෙන්නේ. අපේ දීවර ජනතාවට අප ඉල්ලා සිටිනවා මේ තත්ත්වය සැලකිලිටගෙන වෙනත් පැතිවලට නැත්නම් නීති විරෝධී ලෙස නැත්නම් නීති විරෝධී ගමන් මාර්ග පාවිච්චි කරලා නීති විරෝධී ලෙස වෙනත් මූදු සීමාවට යන්න එපා කියන ඉල්ලීම තමයි අපි ඕනකමින් ඉල්ලා සිටින්නේ. නැත්තම් මේ මොහොත යනු අපි අවදානම් සාගත මොහොතක්. අන්න ඒ අවදානම් සාගත මොහොතේදී ඒ අවදානම අපේ දීවර ජනතාව ගන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. අදීවර බෝට්ටු හිමියන්නේ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අන්න එම නිසා අපි මේ සිද්ධිය සඳහා මේ සුපුරුදු ගමන් මාර්ගය පාවිච්චි කරන්න කියලා කියනවා. හැමදාම ඔයගොල්ලෝ යන ගමන් මාර්ගයක් තියෙනවා, එන ගමන් මාර්ගයක් තියෙනවා. අන්න ඒ ගමන් මාර්ගයෙන් පිටත ගිහිල්ලා මේවා තව අවුල් කරගන්න එපා කියන එක අපි හිතා ඕනකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තට පස්සේ මෙන්න යම් කිසි ලෙසකින් තමන් ඉන්න ප්‍රදේශයේදී යමක් සිද්ධ වුණොත් නැත්නම් පොඩි අනතුරකටපත් වුණත් හරි නැත්නම් මේ අනතුරුදායක තත්ත්වයන් ඇති වුණත් හරි ඒ පිළිබඳව අපි MRCC එකේ පැය 24ම ඕගොල්ලන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා විවෘතව අපි දපලා තියෙනවා. ඒකට ඒකෙන් 62.15 ඊට පස්සේ 82.91 42.25 කිලෝවොට්ස්. එතකොට මෙන්න මේවා ආරා මේ කිලෝවොට්ස් මාර්ගයේ ආරා මේවත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න පුළුවන්. අන්න ඒ සම්බන්ධ වෙලා මේ පිළිබඳව දැනුවත් කරන්න පුළුවන්. අන්න ඒ දැනුවත් කිරීම සහ ඒගොල්ලන්ත් එක්ක අදහස් උමාරු කර ගැනීම ඊට පස්සේ ඒගොල්ලන්ත් එක්ක උදව් උපකාර ලබා ගැනීමට මේ පැය 24ම එන්න මේක ඕගොල්ලන්ට විවෘත වෙලා තිබේ. ඒ නිසා ඒකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි තා ඕනකමින් අපේ දීවර ජනතාවගෙන් අපි ඉල්ලා සිටින. ඒ වගේම අපි දීවර දෙපාර්තමේන්තුවේ තිබෙන
මෙන්න මේ පණිවිඩ උමාරු පද්ධතිය ඒකත් පැවසිය තරම මේ දවස්වල වැඩ. එහෙම නිසා අන්න ඕගොල්ලෝ හැමදාම දැන් පාවිච්චි කරන ඕගොල්ලන්ගේ පණිවිඩ උමාරු සඳහා සම්බන්ධ වෙන අපේ දීපර දෙපාර්තමේන්තුවේ තියෙන මේ සම්බන්ධතාවත් එක්කත් ඕගොල්ලෝ සක්‍රීයව දායක වෙන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. ඒ නිසා අවසානයේදී අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා අද ලෝකේ ඇති වෙලා තියෙන නොසන්සාරකාරී තත්ත්වය විසින් මෙන්න මෙවැනි තීන්දුව ගැනීමට අපිට සිද්ධ වෙලා තිබෙනවා. එම නිසා ඒ තීන්දුව යනු අපි දීවර ජනතාවගේ සුබ සිද්ධිය සඳහා තමයි අපි මේක ගන්නේ. අන්න දීවර ජනතාවගේ ගැන හිතලා තමයි මේක ගැන අපි තීන්දුව ගන්නේ. එම නිසා අපි දීවර ජනතාව යනු අපි දන්නවා අපි මේ රටට නැත්නම් අපේ ආර්ථිකයට විශාල සේවාවක් කරන අපේ මත්ස්‍ය නිෂ්පාදනයටද නැත්නම් මේ අපේ ආහාර පද්ධතියටද මේ ඔක්කොම විශාල සේවයක් කරන පිරිසක්. නමුත් ඒ පිරිස අපි නිකන් ඔය නන්නතරේ ඇවිදින්න මේ මොහොතේ ඉඩ දෙන්න බෑ. එම නිසා අපි තා ඕනකම ඉල්ලා සිටිනවා මේක අවධානයට ගන්න අපේ ඔගොල්ලන්ට ලබා දීලා තියෙන ප්‍රදේශවල විතරක් මාළු අල්ලන්න. ඔගොල්ලෝ යන ගමන් මාර්ගය එන ගමන් මාර්ගයේ ඇර වෙනත් අලුත් ගමන් මාර්ගවල යන්න එපා. වෙනත් කටවල් වලට ප්‍රවිෂ්ටි වෙන්න එපා. වෙනත් මූදු සීමාවට යන්න එපා කියන හිත ඕනකමින් අපි මේ අපේ දීවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.